හරි. මාව ඇහෙනවද, පේනවද කියලා මොකක්ද කියන්නේ? මාව හොඳට ඇහෙනවද, පේනවද? බොන්ඩ්ලස්ටියක් පොඩ්ඩක් කියනවා බෝඩ් එකේ. හරි. වැඩි කතාවක් නැහැ. අනිත් ළමයි තව ජොයින් වෙනවද කියලා බල බල ඉන්න ටයිම් එකක් නැහැ. හරිද? ඔයාලගේ ටයිම් එක වටිනවනේ. ඒක නිසා මම අද මොකද්ද වෙන්නේ කියලා මේ තරලව පොඩියේ කියන්නේ ලොකු වෙලාවක් අදින්නේ නැහැ. මොකද ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ගන්නේ මේ මාසේ. මේ මාසේ කියන්නේ දාගියක්වත් නැහැ. හරිද? එතකොට මම අද කියන දේ තමයි ඔයාලා වැඩියෙන්ම අහන්න ඕන. හරි? අද ක්ලාස් එකට තමයි ඔයාලා වැඩියෙන්ම ඉන්න ඕන. ඒ කියන්නේ අනිත් ළමයි උගන්වන සතිය ඉඳන් ආවට අපි දෙයක් කරන්නේ නැති ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි අපි යන්නේ. හරිද? ඒ නිසා අපි ක්ලාස් එක පටන් ගන්න කලින් මේ ක්ලාස් එකේ කොහොමද වැඩ පිළිවෙල යන්නේ? හරිද? මේ මාසේ මොකද කරන්නේ? ජූලි මාසේ මොකද කරන්නේ? ජූලි මාසේ මොකද කරන්නේ? අපි පේපර් ඩිස්කෂන් එක කොහොමද කරන්නේ? ඒ හැම දෙයක් ගැනම අවබෝධයක් අද දෙනවා. හරි? විනාඩි 30ක් 40ක් මීටින් එකයි. හරි? ඒ වුණාට මේ කියන කරුණු ටික සෑහෙන්න වටිනවා. ඒ වගේම මම කියන්න ඕන ඔයාලා මේ ක්ලාස් එක තෝරගෙන තියෙන්නේ ඔයාලගේ වාසනාවකට මම මේක කියනවා. ඒ වගේම ඔයාලගේ හිතේ තියෙනවා නම් ඔයාලා රෑන්ක් එකක් ගන්න ඕන හොඳ. ඒ වගේම ඔයාලා කරන ස්ට්‍රීම් එක ටෙක්නොලොජි වේවා, බයොලොජි වේවා, ආර්ට් වේවා. මොන ස්ට්‍රීම් එක කරත් ඔයාලට රෑන්ක් එකක් අරගෙන ඔයාලා ස්ට්‍රීම් එකේ තියෙන හොඳ කැම්පස් එකට යන්න ඔයා ආසාවෙන් ඉන්නවා නම් ඒකට වැඩ පටන් ගන්න ඕන හොඳම කාලය තමයි ඔයාට ඉගෙන ගන්න හිතලා තියෙන්නේ. කලින් අවුරුද්දක් විතර අපිට ගහන්න නැති. සමහර කට්ටිය ඡය එකක් අවුල් කරගෙන නැති. සමහර කට්ටිය වෙන සබ්ජෙක්ට් එකකින් මාරු වෙලා ඇති. සමහර කට්ටිය ඇග්‍රි කරපු අයම හරියට ක්ලාස් ගිහලා නැතුව ඇති. මොනම කරත් කමක් නැහැ. ඔයාලා හිතා ගන්න මේ පටන් ගන්න දේ මේ අවුරුද්ද ඇතුළත කොහොම හරි ඉවර කරනවාමයි. හරිද? ඒ වගේම මේ ගන්න උත්සාහය ඔයාලගේ අවසාන උත්සාහය. අවසාන උත්සාහය වෙන්න නම් ඔයාලා කරන දේ හරියටම කරන්න ඕන. හරිද? එතකොට ඇග්‍රි පැත්තෙන් ඔයාලා දෙන්න ඕන ෆුල් සපෝට් එක මම දෙනවා. හරිද? එතකොට දැන් මම කියන්න යන්නේ අපේ කොහොමද මිෂන් එක යන්නේ කියලා මේ මාස 15 තුල. හරිද? මුලින්ම කියන්න ඕන ඔයාලට සබ්ජෙක්ට් එක මේ ස්ට්‍රීම් එක පිළිබඳ අවබෝධයක් නැතුව ඇති. සමහර කට්ටිය ෆිසික්ස් වල ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඇග්‍රි වල තියෙන මොනවද කියන එක ගැන අවබෝධයක් නැති ළමයි යන්නේ. හරිද? එතකොට සමහර කට්ටිය හිතාගෙන නැති බයොලොජි කට්ටිය හිතාගෙන නැති ඇග්‍රි ඒ කියන්නේ බයෝ ළමයිට උගන්වන ඇග්‍රි එක වෙනයි ටෙක් ළමයිට උගන්වන ඇග්‍රි එක වෙනයි ආර්ට් ළමයිට උගන්වන ඇග්‍රි එක වෙනයි. එහෙම කියලා එකක් නැහැ. හරිද? ඔයාලා හැමෝටම එක පොදු සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මේ තුන්ගොල්ලන්ටම පොදු ඉගෙන ගන්න පුළුවන් එකම විෂය කරුණු තියෙන එකම විදිහට පාඩම් 19 කියන සම්ම ඒ කියන්නේ එකම ඒ සබ්ජෙක්ට් එකේ කිසිම විෂය කරුණක් වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඇග්‍රි නම් ඇග්‍රි. ඔයගොල්ලෝ තුන්ගොල්ලන්ටම සමානව තමයි එකම සබ්ජෙක්ට් එකක් තමයි මේ ඇග්‍රි කියලා කියන්නේ. හරිද? එතකොට මේක මොකක්වත් කරුණක් වෙනස් වෙන්නේ නැහැ. එතකොට මුලින්ම ඔයාලා ඒක ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මම කියනවා ඔයාලගේ සිලබස් එක ගැන මුලින්ම අයිඩියා එකක් ගන්න. හරිද? ඔයාලගේ සිලබස් එකේ ළමයි. හරිද? ඔයාලගේ සිලබස් එකේ පළවෙනි පාඩම. හරි? පළවෙනි පාඩමේ ඉඳලා ඊළඟ පාඩම 19 වෙනි පාඩමට යනකම් මොකද්ද තියෙන්නේ? මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? මොන වගේ ෆ්ලෝ එකක්ද තියෙන්නේ කියලා මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා දැන් දෙවෙනි පාඩම කරනවා මේක මේක තමයි ඉගෙන ගන්න කියන්නේ. ඊට පස්සේ පස්වෙනි පාඩම කරනකොට ඔයාලා දන්නවා මේක මේ වගේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලට සම්පූර්ණ අයිඩියා එකක් තියෙනවා අපි මේ පාඩමේ මොනවද ඉගෙන ගන්න කියලා. ඒක නිසා මුලින්ම මම කියලින්න පළවෙනි පාඩමේ ඉඳලා 19 වෙනි පාඩමට යනවා. හරිද? ඔයාලට මොනවද මේ එක එක පාඩම් වල ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඔන්න පළවෙනි පාඩම. හරි මම මේ ටයිම් එක ලියලා තියෙනවා ඔයාලගේ මේකේ ටයිම් ටේබල් එකේ නිසා එක එක තැන් වල තමයි පාඩම් තියෙන්නේ. හරි පිළිවෙලට නේ. එතකොට දැන් පළවෙනි පාඩම මෙතන තියෙනවා. පළවෙනි පාඩමේ නම ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනයට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කෘෂි කර්මාන්තයේ දානවා. හරි ඒ කියන්නේ මේ වගේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ අතීතයේ මිනිස්සු හරි අතීතයේ මිනිස්සු තාක්ෂණයක් නැතුව වුණා තමයි දැනට වඩා හොඳට අතීතයේ වගා කරලා තියෙනවා දැනට වඩා හොඳට මුත්තල් කියලා තියෙනවා. ඉතින් අපේ අතීතයේ මිනිස්සු කොහොමද කෘෂි කර්මාන්තය කරේ? හරි ඒ කාලේ තිබුණ අනපන. හරි ඒ වගේ දේවල් අතීතයේ දේවල් තමයි අපිට ඉතර මිනිස්සු කොහොමද කෘෂි කර්මාන්තය කරේ? ඉතර සම්වර්ධනය කොහොමද? දැන් සම්වර්ධනය කොහොමද? මෙන්න මේ දෙක කම්පෙයාර් කර කර යන ගමනක් තමයි
මේ පළවෙනි පාඩමෙන් කියන්නේ. ඒ කියන්නේ අපි නිකන් ඉතිහාසය ඉගෙන ගන්න වගේ පාඩමක් තමයි. සුට්ටක් කම්මැලි පාඩමක්. ඒ නිසා මම ඔයාලට මේ පාඩමෙන් නම් පටන් ගන්න නැහැ. තමයි මේකේ තියෙන කම්මැලි පාඩමක් මේක. ඒක නිසා ඉතිහාසය වගේ සුට්ටක් පාඩමක් තමයි පොඩි පාඩමක්. ඒ වුණාට අර ඉතිහාසය ගැන වගේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. පුෂ්කරමාංශ ඉතිහාසය ගැන. හරිද? ඊට පස්සේ ළමයි සාමාන්‍යයෙන් භෝගයක් ගත්තට පස්සේ හරිද? භෝගයක් ගත්තට පස්සේ භෝගයක් ගත්තට පස්සේ භෝගයක් හඳුනනවා. භෝගය ගත්තට පස්සේ තමයි ඔයාලා දන්නවා භෝගය ප්‍රධාන පරිසර දෙකක් තුල තමයි වර්ධනය වෙන්නේ. මොකද්ද? එකක් මෙන්න මේ පතේ මුඩ වායව පරිසරය ඊළඟට පාංශු පරිසරය. හරිද? එතකොට අපි දෙවෙනි පාඩමේ ඉගෙන ගන්න ළමයි දැන් භෝගයක් වර්ධනය වෙනකොට දැන් භෝගයක් ඉන්නකොට මොකක් හරි භෝගයක් තෝරගත්තට පස්සේ ඔයාලා හිතනවානේ මේ භෝගයට වතුර කොච්චර ඕනද නේ? ඒ දේවල් ගැන අයිඩියා එකක් තියෙන්න ඕන නේද? මේ භෝගයට උෂ්ණත්වය කොච්චර ඕනද? අම්මා ඇන්සුරියම් පැලයක් අරගෙන ඇන්සුරියම් පැලේ ඉඳන් නැහැනේ මේ අවුත් වෙන තැන්වල අම්මා මොකක් හරි ගහක් යටින් හරි එහෙම නින්දන්නේ. එතකොට අන්න ඒකත් පිළිබඳ ළමයි අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ වායව පරිසර පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. මේ පැලේට කොච්චර වර්ෂාපතනය ඕනද? මේ පැලේට කොච්චර උෂ්ණත්වයක් ඕනද? කොච්චර ආලෝකයක් ඕනද? සුළඟ කොහොමද මේක පාලනය කරන්න ඕන? අන්නේ ඒ කියන හරියට කාලගුණික හා දේශගුණික සාධක පිළිබඳව අපි දෙවෙනි පාඩමෙන් ඉගෙන ගන්නවා. මොකද දෙවෙනි පාඩම? දෙවෙනි පාඩම දේශගුණීය පාඩමෙන් අපි භෝගය වර්ධනය සඳහා අවශ්‍ය වායව සාධක පිළිබඳව ඉගෙන ගන්නවා. හරි? ඔන්න භෝගය වර්ධනය සඳහා අවශ්‍ය වායව සාධක දෙවෙනි පාඩමෙන් ඉගෙන අපි යනවා තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමෙන් මොකක්ද වෙනද අපි ඉගෙන ගන්නේ? දැන් භෝගය වර්ධනයට අවශ්‍ය වායව සාධක ටික ඉගෙන ගන්නනේ පාලනය කරන විදිය. කොච්චර උෂ්ණත්වය පාලනය කරන්න ඕනද? කොච්චර වර්ෂාපතනය පාලනය කරන්න ඕනද? ඒ දේවල්. එතකොට අපි තුන්වෙනි පාඩමෙන් ඉගෙන ගන්නේ භෝග වගාව සඳහා අවශ්‍ය පාංශු සාරක. හරි? පස කොහොමද භෝග වගාවට පාලනය කරන්න ඕනේ කියන එක තමයි අපි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නේ. පස්ස ඒ කියන්නේ පස්සේ තියෙන ඕන මේ පෝෂක, පස්සේ ඉන්න ඕන ජීවීන් ප්‍රමාණය, ඒ වගේම පස්සේ භෞතික ගුණාංග, රසායනික ගුණාංග, භෝගයට කොහොමද මේව බලපාන්නේ, ආම්ලිකතාව කොහොමද බලපාන්නේ, වාෂ්ණිකතාව කොහොමද බලපාන්නේ, ඔන්න ඔය දේවල් තමයි අපි මෙන්න මේ තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්නේ. පස්ස පාඩමේ. හරි? පස්ස පාඩම පදපාඩමේ. හරිද? පදපාඩමේ ඉගෙන ගන්නේ අපි අපේ භෝගාවට පාංශු සාධක කොහොමද පාලනය කරන්නේ කියන එක තමයි තුන්වෙනි පාඩමේ ඉගෙන ගන්න. හරිද? එතකොට හතරවෙනි පාඩම. දැන් මොන භෝගයක් වගා කරන විදිහ අපි ඉගෙන ගත්තා. මේ වගා කරනකොට වායව සාධක කොහොමද පාලනය කරන්නේ? පාංශු සාධක පාලනය කරන්නේ කොහොමද? මේ දේවල් ඉගෙන ගන්න. ඊට පස්සේ අපි දැන් වායව සාධක පාලනය කරා. පාංශු සාධක පාලනය කරා. ඒ වුණාට දැන් මොනවාගේ භෝගයක් හින්දා යනවා. ඊට පස්සේ අපි භෝගයක් හින්දා යනකොට අපි දන්නේ මේක පෝෂක දානවා තමයි. වගාවක් කරනවා. යූරියා කොච්චර දාන්න ඕනද? ඊට පස්සේ ફોස්ෆරස් කොච්චර දාන්න ඕනද? නයිට්‍රජන් කොච්චර දාන්න ඕනද? මේ දේවල් ගැන කිසි අවබෝධයක් අපිට නැහැ. හරි? ඒක නම් අපි විද්‍යාත්මක වගාවක් කරනවා කියලා හිතමුකෝ. එතකොට දැන් අපි වායව සාධක ගැනත් අයිඩියා එකක් තියෙනවා, පාංශු සාධක ගැනත් අයිඩියා එකක් තියෙනවා. ඒ වුණාට මේකට දාන්න ඕන පෝෂක පිටින් අපි එකතු කරන්න ඕන පෝෂක පිළිබඳ කිසිම අයිඩියා එකක් නැහැ. සමහර වෙලාවට අපි භෝගා කරද්දී පෝෂක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා එක එක හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒවා පාලනය කරන විදිහ දන්නේ නැහැ අපි. ඉතින් අපි හතරවෙනි පාඩමේ ඒකට සොලියුෂන් එකක් විදිහට ගෙනවා. හතරවෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නේ ශාක පෝෂණය. හරි. අපි ශාක පෝෂණය පාඩමේ භෝග වගාවකට කොහොමද පෝෂක දාන්නේ, කොහොමද පෝෂක කළමනාකරණය කරන්නේ, පෝෂක වැඩි වුණොත් මොනවද කරන්නේ, අඩු වුණොත් මොනවද කරන්නේ, අනිත් හැම දෙයක්ම හතරවෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නවා. ඒක තමයි ශාක පෝෂණය පාඩම. හරිද? ඊට පස්සේ පස්වෙනි පාඩම පස්වෙනි පාඩම දැන් අපි ගන්නවා භෝගාවකට අවශ්‍ය වායු සාධක පාලනය කරන විදිය ගන්නවා, පාංශු සාධක පාලනය කරන විදිය ගන්නවා, භෝගයක් ඉන්දුවට පස්සේ කොච්චර පෝෂක ප්‍රමාණයක් දාන්න ඕනද කියලා ගන්නවා. ඊට පස්සේ රැට්ට වගේ යනවා කුඹුරක් හොදනවා කියලා. හරි කුඹුර හොදන්න තියෙනවා කියලා නේ මම කියන්නේ. ඒ වුණාට ඔන්න යනවා. දැන් කුඹුරක් හොදන්න යනවා පොල්ලක් ඉස්සරහම කියනවා. ඊට පස්සේ ඔයාලට අයිඩියා ගන්න මේකට ගන්න ඕන හරි උදැල්ලෙන් අවුලක් නැහැ. උදැල්ලෙන් කරන්න පුළුවන් කියලා යනවා. උදැල්ලෙන් හාරන්න. ඔයාලට උරගන්නේ වැරදි බීමක්. හරිද? ඊට පස්සේ ඔයාලා දන්නේ නැහැ මේක කොච්චර ගැඹුරකට කපනවා කියලා. හරි. ඊට පස්සේ ඔයා දන්නේ නැහැ මොන වගේ කාණ්ඩයක් යටතේද මේක වගා කරන්නද. කිසි අයිඩියා එකක් නැතුව ඔයා වගා කරනවා. අද පොල් පැලේ හැදෙන්නේ නැහැ. හරි පළදායිතාවයකුත් නැහැ. ඉතින් අන්න ඒක විසඳුමක් විදියට අපි පස්වෙනි පාඩම මුලින්ම තීම පාඩම කියනවා ඔයාලට. හරිද? මේ පස්වෙනි පාඩමෙන් කරන්නේ භෝගයක් කොහොමද භෝගයට අවශ්‍ය විදිහට බිමක් කොහොමද සකසන්නේ. බිම් සකසන්න ගන්න එක එක බිම ගන්න ඕන එක එක යන්ත්‍ර තියෙනවා. ඊට පස්සේ එක එක භෝග වලට ගන්න ඕන එක එක ඒ කියන්නේ පස් කාණ්ඩ තියෙනවා. හරිද? අන්නේ හැම දෙයක් ගැන
ඒ අපි දාගන්න අමිල තාක්ෂණික ක්‍රම. අන්නේ හැම දෙයක් ගැන විද්‍යාත්මක පිළිබඳව අපි ඉගෙන ගන්නවා පස්වෙනි පාඩමේ. හරිද? පස්වෙනි පාඩමේ මොකද ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් මොනවද විමස එකතුවා. හරි විමස් එකතුවා. දැන් බෝලයක් වර්ධනය පාලි බෝලයක් හදලා හොඳ විමසක කරා වයර් සාධක පාලනය කරන හැටි දන්නවා. පාර්ශ්ව සාධක පාලනය කරන හැටි දන්නවා. වින්ටක කරලා පොහොර දාන හැටි දන්නවා. ඊට පස්සේ මොනවද බීජයක් ඉඳන් තියනවා. අපි දන්නේ නැහැ මේ බෝගේ අවශ්‍යතාවය කොච්චරද කියලා. හරි. සමහර විට සමහර භෝග වලට ජලය වැඩි වෙන අවශ්‍යයි. සමහර භෝග වලට ජලය අඩු වෙන අවශ්‍යයි. හරි. ඊට පස්සේ සමහර භෝග වල දාන්න ඕනේ ජල සම්පාදනය ක්‍රමය අපි හිතන එක නෙවෙයි. හරි. ඒකට වෙනම ජල සම්පාදනය ක්‍රමයක් දාන්න ඕනේ. ඒ වගේම ඔයාලා වෘත්තීය මට්ටමින් නිකන් බිස්නස් එකක් වගේ කරනවා නම් හරි. නිකන් පොලි channel එකක් වගේ එහෙම ගහලා නේ කරනවා. එතකොට අපි දන්නේ නවීන තාක්ෂණික ජල සම්පාදනය ක්‍රම තියනද කියලා. ඒවා පාලනය කරන්නේ කොහොමද? මේ මොන භෝග වලට ගැලපෙන්නේ? يعني බින්දු ජල සම්පාදනය මොන ක්‍රමයකටද ගැලපෙන්නේ නේ? මිත්‍රි ජල සම්පාදනය මොන වගේ භෝග වලටද ගැලපෙන්නේ? ඒ පිළිබඳ අයිඩියා එකක් අපිට නැහැ. ඉතින් දැන් අපි භෝගයක් කලා කරලා ජලය අඩු වෙන අවශ්‍ය පොඩ්ඩක් ජලය ගොඩක් දානවා. හරි. වැඩි ජල සම්පාදනයේදී ජලය ගොඩක් දානවා. ඊට පස්සේ මොකද කරන්නේ? භෝගයක් නැරිලා ගිහිල්ලා කුණු වෙලා ඒක මැරිලා යනවා. ඒක නිසා අපිට භෝගයක් බිම්තරසෝ වලට නම් භෝගයක් අපිට ඉඳන්න බෑ. අපිට ඒ පිළිබඳව මම කියන්නේ නිකන් ගෙදර පැලයක් හිටවන එකක් ගැන නෙවෙයි අපි වෘත්තීය මට්ටමේ වැඩ කරන එකක් ගැන. හරි. එතකොට අපි විමර්ශක කරලා ඒකට බීජයක් දුන්නා අපි ජලය කොහොමද සම්පාදනය කරනවා ජලය සම්පාදනය කරන නවීන ක්‍රම මොනවද කියන එක අපි ඉගෙන ගන්නවා ඕකේද ජල සම්පාදනය පාඩමේ මෙන්න මේ 6 වෙනි පාඩම හරිද 6 වෙනි පාඩමේ මේක ගැන ඉගෙන ගන්න හරි දැන් පොගයක් ඉන්දුවා බීජයක් ඔන්න බීජයක් කරලා බීජයක් ඉඳලා ඔන්න දැන් ඊට පස්සේ ශාකයට පෝෂක දාලා ජලය දාලා දැන් පැලවෙන්න ඉන්නවා හරි මේක පොඩ්ඩ බීජ චුට්ට එළියට ඇවිල්ලා මෙහෙම ප්‍රයෝගණය වෙලා උස යනවා නේද උස ගිහින් මොකද ටික ටික මෙයාලා ශෝෂණය කරනවා පොඩි කාලේ ශෝෂණය කරනවා ප්‍රබල සංශ්ලේෂණය කරනවා නේ එක එක ක්‍රියාකාරකම් කරනවා නේද නිකන් මිනිස්සු පොඩි කාලේ ඉඳන් ලොකු වෙලා නිකන් පොඩි කාලේ කියනවා ඊට පස්සේ ටිකක් ලොකු වෙනවා නවය උණුමියට එනවා යාලා නවය උණුමියේ ඉදිරියට ටිකක් තරුණ වුණාට පස්සේ කතාද බඳිනවා ඊට පස්සේ කතාද මොකද කරන්නේ ඒක ප්‍රජනනය කරනවා නේ ළමයි හදනවා ඒ වගේ යනවා එහෙම මිනිස්සුන්ගේ තියෙනවා නේද එක එක අන්නේ වගේ ශාකවල තියෙන ශාකයන් මොන්නේ ඉන්නවනේ වතුරක් දැම්ම පෝෂකයක් දැම්ම දැන් හොඳට ශාකය පැලෙනවා පැලෙලා එකින් අවශ්‍යතිය කරන වැඩ ශෝෂණය කරන එක ප්‍රජනනය කරන එක ඔය වගේ හැම ක්‍රියාකාරකමක් ගැනම අපි ඉගෙන ගන්නවා මේ ඕන කාර්ය පොයේ තියෙන කායික ක්‍රියාවලිය ගැන අපි 7 වෙනි පාඩමේ ඉගෙන ගන්නවා හරිද 7 වෙනි පාඩමෙන් අපි භෝගයේ තියෙන කායික ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්නවා භෝගයේ කොහොමද ප්‍රබල සංශ්ලේෂණය කරන්නේ මොකක්ද මේ සිද්ධ කියලා පොඩක් විද්‍යාවට බර බලනවා හරිද එතකොට කොහොමද කායික විද්‍යාව හොඳ භෝගයේ දැන් හොඳට පැලලා පළදරලා හොඳට තියෙනවා හරිද ඊට පස්සේ අපිට දැන් ඕන වෙනවා හරිද අපිට දැන් ඕන වෙනවා භෝගයක් වර්ධනය වුණා. භෝගයක් වර්ධනය වුණාම ළමයි අපිට පේනවා ඔයා ඉන්න පුතේ මාර ලස්සනට පැල්ලලා. හරි. වාලිතර හොඳ මොකද්ද මම කියන්නේ අම්බාරියක් විලාඩම් කියලා නිකම් උදාහරණයක් ගන්න විලාඩම් ගහ හොඳට ඉරහයි හොඳට අඹක් තියෙනවා පළගාවත් අර ගහේ පොළ තරමටම තියෙනවා ඔයාට වෙනවා අඩේ අර මං ඉඳපු ගහේ බෙනිය හොඳට අඹ හැදිලා නේද හොඳට ගණන් කරන්න පුළුවන් මේක තවත් හින්දුවත් නම් කියලා ඔයාට ඕන වෙනවා මේක තවත් බෝ කරගන්න හරි මේ අඹ ගහම තවත් බෝ කරගන්න ඉතින් අපි රටේ පාඩමේ ඉගෙන ගන්නේ අපි කොහොමද මේ ශාක ඒ කියන්නේ ඒ ශාකය හොඳින් ප්‍රචාරණය කරගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නවා. එක එක ප්‍රචාරණ ක්‍රම තියෙනවා. හරි. ලිංක ප්‍රචාරණය, අලිංක ප්‍රචාරණය, ශාකවල තියෙනවා දැන් මිනිස්සු අලිංක ප්‍රචාරණයක් කරන්නේ නැහැ. හරි. ඒ වුණාට ශාකවල තියෙනවා ලිංගික ප්‍රචාරණය, අලිංගික ප්‍රචාරණය කියලා. ඒකදී අපි ඉගෙන ගන්නවා අතුකැබලේ වලින් කොහොමද ප්‍රචාරණය කරන්නේ ඊට පස්සේ අංකුර ඒ වගේ වලින් කොහොමද ප්‍රචාරණය කරන්නේ ඊට පස්සේ පටකරෝපණය කරන කොටසක් ඉගෙන ගන්නවා කොටසක් ඉගෙන ගන්නවා හරි පටකරෝපණය වගේ නවීන ක්‍රමවල දාගෙන කොහොමද භෝගයක් ප්‍රචාරණය කරන්නේ ඔය හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා මෙන්න මේ 8 වෙනි පාඩමේ ශාක ප්‍රචාරණය පාඩමේ හරිද ඊට පස්සේ දැන් මොකද ශාක ප්‍රචාරණය කරන්නේ ඒ වුණාට නම් අපි හිතපු දේම ගන්න බැරි වුණා. පටකරෝපණය කරන හොඳන ළමයි තමයි ගොඩක් වෙලාවට අපි හිතපු හදා ගන්න පුළුවන්. හැබැයි වෙන ප්‍රචාරණ ක්‍රමයක් දාගෙන ප්‍රචාරණය කරා කියලා හිතමු හරිද? කැඩි කැඩි යනවා නම් කියන්න ගන්න. මම කියවන්නේ නැහැ මේක ගැදෙන්න නම් කියන්නේ.
ඊට පස්සේ දැන් අපි හිතනවා මේ ඔන්න අගේ නාලින්ක ප්‍රචාරණක මේකින් තමයි අපි විලා ඩබල් ඇම්බර් සම්බතලේ තව පැලටක් හදන්නේ. ඊට පස්සේ තමයි ඔයා බලනකොට සමහරක් කියන හොඳයි. සමහරක් කරවල අපිට හරිද? ඒක ඔයාලට මේක හරි ප්‍රශ්නයක්. ඔයාලට ඕන මේ හොඳ ආම්බේම හදා ගන්නයි. හරි? එතකොට ඔයා කරන්නේ මොකද? අර නරක මේ නරක ගති ලක්ෂණ තියෙන එක හොඳට හැදිලා නැති දුර්වල ගහට අර හොඳ ගහේ දේවල් හරි හොඳ ගහේ දාන බද්ධ කරලා ඒ ගහ තවත් වැඩි දියුණු කරනවා හරි ඒ ප්‍රභේදේ තවත් වැඩි දියුණු කරනවා හරිද අන්න ඒ වගේ වැඩි දියුණු කරන ක්‍රම පිළිබඳව හරි ඒකට අපි ප්‍රභේද හදාගන්න පුළුවන් වැඩි දියුණු කරන ක්‍රම පිළිබඳව අපි ඉගෙන ගන්නවා මේ නවවෙනි පාඩමේදී හරි අභිචලනයේ පාඩමේදී ශාක අභිචලනය කරන්නේ කොහොමද අලුත් විදිහට හදාගන්නේ කොහොමද නවීන අලුත් ටෙක්නික්ස් අපි ඉගෙන ගන්නවා මෙන්න මේ අභිචලනය කියන පාඩමේදී හරිද ඊට පස්සේ ඔන්න දැන් ශාකය ප්‍රචාරණය කර හරි ගිහිල්ලා නැතුව වැඩි දියුණු කරාට දැන් අපි මෙච්චර මහන්සිලා වැඩි දියුණු කරලා වගා කරනකොට චූටි පැල එක හදාගෙන තියෙනවා ඒක මහාන තමයි අගා කරේ හරි ඒක මහාන අගා කරාට පස්සේ ලොකු එකක් එනවා හරි ඔන්න කාර්යකාරක බලපාන ලොකු එකක් එනවා සේරම ටික මැරිලා යනවා ඒ එළිය වගා කරපු නිසා යනවා ඊට පස්සේ ඔයාලට හිතෙනවා අඩේ මේක නම් හරියන්නේ නැහැ මේ එළිය වගා කරලා නැහැ මොකක් හරි ගයක් විතර වගා කරගන්න තිබුණා නම් මේ පරිසර තත්ත්ව ටික පාලනය කරලා එහෙම හොඳයි කියලා ඔයාලට හිතෙනවා මොකද මෙච්චර දෙයක් කරලා මේ වගා කරලා අපරාධ නැන්නේ ඊට පස්සේ ඔයා ඒකට සොලියුෂන් එකක් විදිහට පාරිසර තත්ත්වයට දේ භෝග වගාවෙන් ඉගෙන ගන්නවා මේ භෝග ආරක්ෂිත තත්ත්වයට හරි වර්ෂාපතනෙ ගානට පාලනය කරලා ආලෝකය ගානට පාලනය කරලා සුලභ පාලනය කරලා භෝගයට අවශ්‍ය ප්‍රශස්ත තාපතික දීලා භෝගයේ උපරිම පල්තාවක් ගන්න කොහොමද මේක ඇතුළේ දාගන්න ටෙක්නික් කාර්ද හැම දෙයක්ම අපි මෙන්න පාරිසරික තත්ත්වයට දෙපොගවලා 11 වෙනි පාඩමේදී නෙමෙයි 10 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා හරිද ඊට පස්සේ හරි දැන් ඔයාලා මේ පාරිසරික තත්ත්වයට තියෙන භෝග වගා කොහොමද ආරක්ෂිත ගෘහයක භෝග වගා කරගෙන යනවා ඊට පස්සේ උන් පස්සේ මේ පස්සේ ඇති වෙන එකකින් පරිබෝධකයේ භූමියේ හරි උගරවිලා සුළු භෝග වගාවට හානි කරනවා හරි ඔයාලට හිතනවා මේක නම් හරියන්නේ නැහැ දැන් පස් අරගෙන නම් මේක වගා කරන්න බෑ පස් නැතුව කටි වගා කරන්න ක්‍රමයක් නැද්ද දන්නේ නැහැ කියලා. එතකොට ඒක විදිහට විදිහට නිර්පාශ වගාවෙන් ඔයාලට දෙනවා නැතුව භෝග වගා කරන්නේ කොහොමද? පස් නැතුව භෝග වගා කරලා කියලාමයි සෑහෙනම අපිට පස්සේ සාධිව සීමාකාරී බලපෑම නැති වෙනවා. අපිට වින්සක ගන්න ඕනේ නැහැනේ. එතකොට වින්සක ගන්න ශ්‍රමයක් කියන්නේ නැහැ. වෙන කටිය දාලා උදුරු කොටන්න කියන්නේ මේ වල් මේ උදුරු ගන්න ඒව කරන්න ඕනේ. ඊට පස්සේ ලොකු ඉඩ කඩක් කියන්නේ නේ. ඊට පස්සේ නවීන තාක්ෂණික ක්‍රම තමයි හැම තත්ත්වයක්ම මේකේ පාලනය කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳ ක්‍රමයක්. නිර්මාංශ වගා කරනවා. හරි. නිර්මාංශ වගා ක්‍රම ගැන ඉගෙන ගන්න. හරි. ඊට පස්සේ නිර්මාංශ වගා ක්‍රම කියන්නේ 11 වෙනි පාඩම. ඊට පස්සේ ටිකක් යනකොට මේ වගාවලට කොහෙන් හරි පරිබෝධකයක් විඳිනවා. පරිබෝධකයක් කියන්නේ තමයි අපේ භෝග වගාවකට නැත්නම් අපිට අපේ ද්‍රව්‍යයකට හානි කරන්න පුළුවන් ජීවියෙක් මොනද ජීවියෙක්. අලියෙකුණත් පරිබෝධකයක් ගැනට ගන්න පුළුවන්. හරි. අලියෙක් ගන්න නැහැ මේක ඇතුළට. හරි. එනවා කල් චෝටි පොඩි ඉන්ද්‍රශුද්ධ ජීවිකමක් වෙන පුළුවන්. හරි. රිංගලා භෝගවගාව සම්පූර්ණ මේ වගේ එකක් ඇතුළට තමයි එක පරිබෝධකයක් රිංගුවා කියන්නේ මුළු භෝගවගාවම විනාශ. දැන් එලිමහානේ වගේ වගාවක් නෙවෙයිනේ. ඇතුළේ තියෙන වගාවකේ ප්‍රචාරණය වෙනවා වැඩි. ඒක ලොකු අවාසියක්. ඒක නිසා අපි හරියම මොකද කන්ඩිෂන් යටතේ තමයි මේක පවත්ව ගන්නවා. දැන් නිර්පාශ වගාව කරද්දී හරියන්නේ දැන් ඔයාලට හිතනවා මේක නම් හරියන්නේ නැහැ මම මේ පරිබෝධකයන් පාලනය කරන්න ඕන කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. ඉතින් ඒකට විසඳුමක් විදිහට ඔයාලට දෙනවා පරිබෝධ 12 පාඩම පරිබෝධ පාඩම. හරි. පරිබෝධ පාඩමේදී ඉගෙන ගන්න මේ භෝග වගාවට හානි කරන පරිබෝධකයන් කවුද? ඊට මේ භෝග වගාවට හානි කරන පරිබෝධකයන් වැඩි දියුණු වෙන්න කලින් අපි පාලනය කරන්න ඕන මොන වගේ තත්ත්වයකටද? මොන තත්ත්වයකට වර්ධනය වුණාන් පස්සේද පාලනය කරන්න ඕන. පාලනය කරන්න බැරි නම් අපි මොකද කරන්න ඕන? හරි. මුලින්ම ඇතිවන විනාශය වළක්වන්නේ කොහොමද? ඒවට පිටියක් යොදන්නේ කොහොමද? ඒ වගේ එක එක ක්‍රමවේද පිළිබඳව අපි මෙන්න මේ පරිබෝධ පාඩම 12 පාඩමේදී ඉගෙන ගන්නවා. හරි. ඊළඟ දැන් මොන පරිබෝධ පාලනය ඉගෙන ගන්න. හරි. දැන් මොන භෝගයේ වායවතාව පාලනය කරලා, පාංශ සාධක පාලනය කරලා, පෝෂක ධර්ම බින්දක සුවා ජලය සම්පාදනය කරලා, ඒවා වර්ධන විදිය බලන්න හිටියා. ඒවා ප්‍රචාරණය කරලා, ඒවා වැඩි දියුණු කරලා ආරක්ෂිත ගුණවලින් දුවන්නේ. නිර්පාංශ ගුණවලින් දුව, ඊට නිර්පාංශ ගුණවලින් ඉඳලා පරිබෝධ පාලනය කරන හැටි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රොවයිඩ් කරලා ළමයි දැසෙන්ට ගියේ. දැන් අපේ සෙට් එකේ තියෙනව නේද? යාළුවෝ සෙට් එක නිකන් පිස්සු නැකනේ මැද්දෙන් බලලා තේරුම් කඩා කපා කරන අන්න ඒ වගේ එකක් ඉන්නවා මේක. හරි. ආහාර පාඩම.
ලස්සනට ෆ්ලෝ එකට පාඩම් ටික මෙන්න මෙතනින් කැඩෙනවා ටිකක් ආහාර කියලා පාඩම 13 පාඩම් ඉගෙන ගන්න තියෙනවා 13 වෙනි පාඩම මේ ආහාර පාඩමේදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ හරිද අපි ගන්න ඕන අපිට මන්ද පෝෂණය හැදෙන්නේ නැතුව අධි පෝෂණය හැදෙන්නේ නැතුව හරි මට්ටමින් පවත්වා ගන්න කොහොමද අපේ BMI එක බලන්නේ කොහොමද මේ අපි ගන්න ඕන ගුණාත්මක ආහාර අන්න ඒ වගේ දේවල් අපි මෙන්න මේ ආහාර පාඩමෙන් ඉගෙන ගන්නවා හරිද ඊට පස්සේ ඔයාලා 10 පාඩම ගන්න චුට්ටක් ඉන්න 14 පාඩම පස්වරන දාක්ෂ හරි දැන් ආහාර පාඩම කපන්න දැන් ඔන්න පරිබෝධක පාඩමට ආයෙමත් යන්න පරිබෝධක පාඩමේදී දැන් ඉගෙන ගත්තේ පරිබෝධකයා පාලනය කරන්නේ කොහොමද කියලා දැන් නිර්පාශවකාර පරිබෝධකෙක් එන්න වගේ හදනවා මොන ඇවිල්ලා චුට්ටක් එක පැතිරෙන්න හදනවා හරි ඔයාලට නිරීක්ෂණය කරගන්න පුළුවන් නම් ඔයා පරිබෝධක ඉගෙන ගන්න ඉස්සහයි ඔය ශනික ඒක පාලනය කරන්න ක්‍රමයක් හදනවා හරි ඔන්න දැන් ඒක පාලනය කරන සුපිරි පළදාවක් ඒ පළදාව ලැබුණට පස්සේ තමයි පළදාව ලැබුණට වඩා අපි ඒක නිතරම විදිහ හරිය නැත්නම් මේ එක විදිහට කියන්නේ කඩලා එකම කොටේ දානවා නම් ඊට පස්සේ එකම කොටේ දාලා ඒ ගෝණි උඩ නැගලා ප්‍රවාහණය කරද්දී උඩ දාලා කරලා ගෝණි කොට ගහලා ඒ වෙලාවට කිනිස්සු වාඩි වෙලා යනවා හරිද එතකොට අර සක්කාලි වගේ තියනවා නම් ඉවරයිනේ එතකොට කිනිස්සු දැනගන්න ඕන රෝගයක් හදන තැන නෙවෙයි හදන තැන ඉඳලා හදන නිලන තැන ඉඳලා හාරි පොඩ්ඩකට පස් වෙන තැනට යනකම් තමයි ළමයි ලොකුම හානි සිද්ධ වෙන්නේ. මිනිස්සු අතින් පොඩි වෙනවා හැලෙනවනේ කුණි නැතුව වෙන්න පුළුවන්නේ අන්න ඒ වගේ පසුබස් වල හානි අපිට රෝග වලට සිද්ධ වෙන්න පුළුවන්. රෝගය නෙළුවට ගන්න. නෙළුවට පස්සේ අපි මේ පරිපූර්ණ කරලා පස්සේ නැක ඒ වගේ පසුබස් කරන හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි 14 පාඩම ඉගෙන ගන්නවා මොනවද මේ පසුබස් වල හානි කියන්නේ මොනවද? ඊට පස්සේ පසුබස් වල හානි නිසා ඇති වෙන්න පුළුවන් බලපෑම් මොනවද? ඊට පස්සේ මේවා කොහොමද පාලනය කරන්න උදාහරණ තාක්ෂණික කරන්න ඒ හැම දෙයක් පිළිබඳව අවබෝධයක් මෙන්න 14 වෙනි පාඩමේදී අපි ගන්නවා. හරි? ඒක සාර්ථක පාඩම. දැන් 15 දැන් අපි ඇග්‍රිකල්චර් කියලා කියන්නේ ළමයි ඇග්‍රිකල්චර් කියලා කියන්නේ භෝග වගාවයි සත්ත්ව පාලනය කියන දෙකක් එකතු කරලා තමයි ඇග්‍රිකල්චර් කියන්නේ හැදෙන්නේ. භෝග වගාව ගන්න ඉගෙන ගත්තම බීජ ප්‍රයෝගණයේ ඉඳලා භෝගයක් වර්ධනය වෙලා ඵලදාව අරගෙන ඒවා මිනිස්සු අතට පත් වෙන තැනට කොහොමද දැන් අපි පස්වස්තුන තාක්ෂණය ඉගෙන ගත්තා. පස්වස්තුන තාක්ෂණයෙන් දක්වාදී පාඩම්කේ ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ගන්න ඕන ආහාර පිළිබඳව ඉගෙන ගත්තා. ඊට පස්සේ 15 වෙනි පාඩමට එනකොට සත්තු ගැන ඉගෙන ගන්නවා. සත්තු ගැන ඉගෙන ගන්න තියෙන ප්‍රධාන සත්ත්ව වර්ග දෙක අපිට හරකයි කුකුලයි. හරි. මේ කුකුල ඉපදෙන වෙලාව ඉඳලා මැරෙන වෙලාව දක්වාම අපි සියලු දේවල් උගේ ආහාර ජීවන පද්ධතිය හරියට එක රූමනේ කියලා කියනවා. ඊට පස්සේ ඔහොම ටිකක් තියෙනවා. හරි. මේ ඒකත් විද්‍යාව පැත්තට තමයි යන්නේ. සත්තු කියලා කිව්වට තමයි ඒ කට්ටිය ශාරීරික කොටස් යන ඔහොම ටිකක් තියෙන එක. එන ජොලි පාඩමක් මේ මේ කෘතිය සිංචනය කරන්නේ කොහොමද? ඔන්න ඒ වගේ තීන් ටිකක් තමයි ඒක තියෙන්නේ. හරි සත්ත්ව පාලනය පාඩමේ. එතකොට ඉතින් සත්ත්ව පාලනය පාඩමේ කටේ දෙනෝනේ ඉන්නත් කරගත්තා. අන්න ඒ දේවල් ගැන තමයි අපි 15 වෙනි පාඩමේ ඉගෙන ගන්න. ඊට පස්සේ තමයි මොන පාඩමට යන්නේ? 16 වෙනි පාඩම. ඉක්කොන් පාඩම. කුෂි ආර්ථික විද්‍යාව. හරි අපි දැන් කෝගරික වගා කරලා ඊට පස්සේ වෙරෙන්දට පස් වෙනකොට ළමයි හරි අපි දැනගන්න ඕන හරි වෙරෙන්දපලා කියලා කරගන්න. ඔයා නිකන් මේ සක්කාලේ මොකක් හරි එළවලුවා ගිහින් පොඩි ළමයි ගිහින් විකට හරියන්නේ නැහැ. ඒකට හැදිලා තියෙනවා වෙරෙන්දපලක් නේද? ඒකට හැදිලා තියෙන වෙරෙන්දපලයෙන් කරන තමයි ඒ බොගේ දිනවන්න ඕනේ. ඒ කටිය මේ කොච්චර ඉල්ලුමක් මේක තියනවද? අපි එහෙනම් මේ ඉල්ලුමට හරියට විදිහට කොච්චර සප්ප යන්න ඕනද මේ පැත්තේ? ඊට පස්සේ අපි මේව හරි මැනේජ් කරන්නේ කොහොමද? අන්නේ ඒ කියන්නේ සුපිරි පාඩම. කියන්නේ ඉක්කොන් පාඩම කටිය අමාරුයි නම් එහෙනම් පේපර් එකට ලකුණු ගන්න පුළුවන් ලේසිම පාඩම. දැන් මම නම් පේපර් එකකින් හොඳට ලියලා මේ ප්‍රශ්න. මේ ප්‍රශ්නේ මාර ලේසි ළමයි අමාරුයි කියලා අතාරින්න ඒ වුණාට අපි ඉගෙන ගන්නවා. අපිට දැනුම ගන්න ඕන හොඳම පාඩම්. ඒ කියන්නේ අර මූල්‍ය කළමනාකරණය වගේ කියන්නේ සල්ලි කොහොමද කළමනාකරණය කරන්නේ? ඒ කියන්නේ අපි කොච්චර භෝග වගාවකට දන්නේ නැහැ කොච්චර පොඩ භෝගේ හදුවත් දන්නේ. අපි ඒක හරිය දැනට විකුණ ගන්න. හරිය මුදලට හරිය ඉලක්ක වෙනම කරගන්න. අපි දෙන්න දන්නේ නැහැ. හරි අපි රැවටීම වලට හසු නොවන විදිහට කොහොමද මේ වගාවල් භෝග ටික විකුණ ගන්නෙ? කොහොමද වෙනද පොලි ඉලක්ක කරන්නේ? අන්නේ දේවල් අපි කොහොම පාඩමේ ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ 17 වෙනි පාඩමේ තියෙන තිරකට භෝග වගාව. තිරකට භෝග වගාව ඉදි කරන්නේ. දැන් අපි ළමයි භෝග වගා කරනවානේ. මේ භෝග වගා කරන්න ඕන ළමයි කිසිම පරිසරයට හානියක් නොවන විදිහට. නේද? අපි පරිසරය ආරක්ෂා කරන කෙනාට මූලික කරුණ. ඉතින් අන්න එහෙම පරිසරය ආරක්ෂා කරගෙන මේ සියලු දැන් පරිසරයක ඉඳලා අපි කරගෙන ආවේ.
ඒ කරන හැම ක්‍රියාපිළිවෙතකදීම අපි කොහොමද පරිසරය ආරක්ෂා වෙන විදිහට ඒ දේවල් කරන්නේ. හරි. පරිපෝෂනාශක භාවිතය වුණා එකක් ගානකට අපි කරන්න ඕන. හරි. පරිසරය ආරක්ෂා කරගෙන තිරතර විදිහට තිරතර කියන පරිසරය ආරක්ෂා කරගෙන අපි පොගවගාවට ඉඳ ගන්න කොහොමද කියලා 17 වෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්නවා. හරි. ඊට 18 වෙනි පාඩම හරි අපි දැන් ඕන භෝගයක් වගා කරාට පස්සේ වගාවක් කරලා අපි සම්පූර්ණ සමහර වෙලාවට වාත ගහනවා ඊට පස්සේ සමහර වෙලාවට අපි දැන් ඒ හේන්දට අපි වගාවට යනකොට සමහර වෙලාවට අපේ කකුල මොකක් හරි ගන්න පුළුවන් නේ මොකක් හරි සාසනික හානියක් වෙන්න පුළුවන් නියුණ හැදෙන්න පුළුවන් ඕන දෙයක් හැදෙන්න පුළුවන් හරිද ඒකෝද මම කියන්නේ මේ නවීන තාක්ෂණික ක්‍රමවේදවල පොඩි ගානක් වගේ ගහන ඉන්නව නන්නේ මම කියන්නේ නිකන් අපි එළිය සාමාන්‍ය එළිය හරි ඊට පස්සේ ඉතින් එහෙම වෙද්දි මොකක් හරි සෞඛ්‍යගත රෝග වස්තහයි වුණොත් හරි මොකක් හරි මොන ඒ කියන්නේ එක එක රස වර්ග වල තියෙන විෂ බාණු අපි එක වර්ග කරනවා විෂ අඩු බව විෂ වැඩි ඒවා මේවා මොනවද භෝග වල සුදුසු අන්‍යව පිළිපත ඒක බලලා ඒවා අපිට කොච්චර ඒවෙන් බලපෑමක් කරනවද බලපෑම මොනවද අපි කරන්න ඕන සොලියුෂන් අන්නේ දේවල් අපි මේ 18 වෙනි පාඩමේ සෞඛ්‍ය පාඩමේ ඉගෙන ගන්නවා හරි මේ සෞඛ්‍ය ආපදා කියන අපිට ඇති වෙන ග්‍රාම ආපදා නම ඒ පාඩම අපි ඒක ඉගෙන ගන්නවා. හරිද? දැන් අන්තිම පාඩම 19 වෙනි පාඩම. 19 වෙනි පාඩමෙන් අපි ඉගෙන ගන්න තමයි දැන් ඔයාලා හිතන්න දැන් මේක මගේ අත්දැකීම. හරිද? ඔන්න මම ඒ වලින් මේ ටෙක්නොලොජි කරේ මම ඩිස්ට්‍රික්ට් 3 තමයි අපේ ඩිස්ට්‍රික්ට් 3. හරි. ඊට පස්සේ මම හොඳ රැන්ක් එකක් තියෙනවා මොනිටර් එකක් තියෙනවා ඉතින් මේ ක්ලාස් එකට ගියා. හරි ක්ලාස් එකට ගියාට පස්සේ මම ෆිසිකල් පන්තියකට ගියා. පන්තිය විතර අනිත් එකටම ඔන්ලයින් ගියේ. හරිද? ක්ලාස් එකට ගියාට පස්සේ මට හොඳ රැන්ක් එකක් අරගෙන ගියානේ දැන් මයික් එක දුන්නා. මයික් එක දුන්නාට පස්සේ මම මොනවද කියන්නේ? හරි නාංගි මල්ලි මම මෙහෙම දේවල් වලට තමයි මුහුණ දුන්නේ මට මේවා වුණා අරවත් වුණා. ඉච්චර දේවල් නැත්නම් මම මේ දේවල් කරේ කියලා අපිට ආපු අභියෝග ටික කියනවානේ. හරි? ඒ කට්ටියට ඒතර කඳුළු එන්න ඒ ටික අපි කියලා දාන්න. එහෙනම් අපි තාක්ෂණ පුන්න ගෝගෝගා හොඳ වෙන්න ප්‍රයත්න කරලා ඒක විසුණා. අපිට හොඳ ආදායමක් ආවා. හරිද? ඊට පස්සේ අපි කියන්නේ ඇති වෙන පුළුවන් සෞඛ්‍යකට වෙයි වෙයිලානේ. හැම දෙයක්ම මගහැරගෙන අපි ලස්සනට ප්‍රොවයිඩ් පාවනිය. ඊට පස්සේ ඉතින් අවසාන පාඩමේ අර අපේ තෘප්තිය තුදසා අපි කතා කරනවා අපිට පුෂ්කරමාන්තයේ දෙන්න පුළුවන් අභියෝග. අර අපි අභියෝග වල මුහුණ දෙන්නේ දුන්නේ ගැන කතා කරනවා වගේ ඒකදී අපි අවසානයේදී අභියෝග පිළිවෙල අපි මුහුණ දුන්න අභියෝග පිළිවෙල 10 ජය ගන්නකොට කොහොමද එහෙම පිළිවෙල ඒ අපි අන්තිම පාඩමෙන් අභියෝග පාඩමෙන් අපි ඉගෙන ගන්නවා. හරිද? පාඩම් 19 කොහොම තමයි යන්නේ. මට කියන්න පාඩම් 19 ගැන ඉස්සර කාලේට අවබෝධයක් තිබුණාද? අද ඔයාලට ඒක ගැන නැත්තම් අවබෝධයක් ආවද කියලා මට මෙතෙජ ගන්න. එක්කෙනාට තමයි මම ක්ලාස් එකට අනිවාර්යෙන් ඔයාලා දැන් ඔයාලා ඉන්නේ මෙතන එක්කෙනා කියපු ඒත් කමන්නේ මම ඔයාලා අන්තිම වෙනකන් ගයිඩ් කරනවා මගේ පොරොන්දුවක් හරිද? එතරම් ගණන් නාසයි මේ ඔයාලා යම් තැනකට ගෙනියනවා. ඔයාලා මම මගේ රෑන්ක් එකට ගෙනියන්න මම ඉතින් මම ආස්තේ ඔයාලා මට ඒක වෙලා හරියට මැසේජ් කරගෙන වැඩි ටික කරන් ඉන්නවා. හරි. හරි. කොහොමද ආනන්දේ ප්‍රොයස්. හරිද? දැන් හොඳම දේ තමයි දැන් ඔයාලා හිතන්න පුළුවන් කොහොමද දැන් අවුරුදු එකමාරක් ඉඳලා එක අවුරුදු එකමාරක් තියෙනවා අපිට අවුරුදු එකමාරක් කරන්න කියලා. ඇත්තටම තමයි සාමාන්‍ය සිලබස් එකක් ඉවර කරන්න අවුරුද්දක්මාරක් තිබුණා නැති. ගුරුවරු සති ගණන් මත ගණන් නැද්දට මෙහෙම අදින්න ඕන පාඩම් නෙවෙයි. හරියට ෆුල් කැපැසිටි තියෙන වැඩේ කරත් අපි දැන් ඔයාලා ෆුල්ම බහැලා වැඩේ කරන්න ඕන. මම දන්නේ ඔයාලා මට ක්ලාස් එකේ ඉවරලා ඉන්බොක්ස් මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඔයාලා අනිත් කරන ස්ට්‍රීම් මොනවද අපි එතකොට ඒවත් මැනේජ් කරගමු. හරි? කොහොමද මැනේජ් කරන්නේ? ඉස්සරහට වැඩ ටික කරන් යන්න කියලා ප්ලෑන් එකක් ගමු. හරිද? එතකොට අනිවාර්යෙන් මාර්ක් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලා හිතනවා කොහොමද කරන්නේ කියලා. ඉතින් මම දැන් කියනවා කොහොමද අපේ ප්ලෑන් එක යන්නේ කියලා. හරිද? ඔයාලා සාමාන්‍ය සතියට සෙනසුරාදා ඉරිදා රෑ 7 ඉඳන් 12 විතර වෙනවා ක්ලාස් දෙකක් යනවා. සෙනසුරාදාත් යනවා ඉරිදාත් යනවා. හරි? පැය 4ක් හෝ 3ක්. මම වැඩි වෙලාවක් කරන්නේ නැහැ. උනාට මම මේක කරනවා. මම මේක ඇනලයිස් කරලා තියෙන්නේ හරියට කරන විදිය මම කරනවා. හරිද? ඒක කරන්නේ මෙහෙමයි තමයි. හරි? දැන් මැයි මාසේ ඉඳලා අපිට අගෝස්තු මාසේ වෙනකම් මාස 17ක් තියෙනවා. එතකොට අගෝස්තු මාසේ ඔයාලට උගන්වන්නේ ඒ මාසේ කපා වෙනවා. මොකද අගෝස්තු මාසේ කියන්නේ එක්සෑම් මාසේ. ඔයාලට එක්සෑම් මාසේ වෙනකම් මේ අදින්න මට උවමනාවක් නැහැ. ඒ මාසේ වෙනකොට සේරම වල ටික ඉවරයි, තේරුත් ඉවරයි. හරිද? එහෙම තමයි දැන් මම ගෑනේ ගහලා තියෙනවා. මම මේකට කොහොමද කරනවා? කරන්න යන්නේ වගේ නා අර ක්ලාස් එකෙන් අයින් වෙන්න පුළුවන්. හරි? මගේ වැඩේ වල කරන් යනකොට තේරෙනවානේ. ඊට පස්සේ
මම මුලින්ම කරන්නේ ඔයාලට 2028 මගේ ක්ලාස් එක තියෙනවනේ 2028 ක්ලාස් එකට ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන. මම 2028 දැන් යන්නේ දේශගුණයේ පාඩම. හරිද? දැන් ඔයාලට ඒක ඉතින් ඒක නිසා දේශගුණයේ පාඩම සමහර වෙනම කරනවා. දැන් මම මැයි මාස ඉඳලා හරිද? මැයි මාස ඉඳලා 2028 ළමයිට අලුත් පාඩමක් ගෙනත් තමයි පටන් ගන්නේ. මොකද ඔයාලා කොට දාන්න ඕන නිසා. හරිද? නැත්නම් දේශගුණයේ එක ඇදලා පුළුවන් මට. උන්ට. හරිද? ඒ වුණාට මම තද සම්බන්ධයෙන් පාඩම හරි 12 තියෙන පාඩමකින් අලුත් පාඩමකින් එකක් ස්ටාර්ට් කරනවා ඔයාලට ස්ටාර්ට් කරන්න ඕන නිසා ඔයාලට අලුත් පාඩමක් හරි ඔයාලා වෙනුවෙන්ම තමයි කරන්නේ එතකොට මැයි මාසේ මැයි ජූනි වගේ මාස මැයි ජූනි ජූලි භාගයක් විතර යනකම් මේ ජල සම්පාදනය ගැන ටිකක් ලොකු පාඩමක් හරි මේ කාලේ 2028 ජල සම්පාදනය යනවා ඊට පස්සේ ජූලි ඉඳන් අගෝස්තු වෙනකම් අර භෝග කායික ක්‍රියාවලිය භෝගයේ වර්ධනය වෙන මන්ත්‍ර ප්‍රබෝධනයේ යනවා ටික අන්න ඒක ඔයාලට මේ ජූලි මාසේ ඉඳන් අගෝස්තු මාසේ වෙනකම් ජූලි වල නැති ඉඳන් සැප්තැම්බර් වෙනකම් මේ පාඩම යනවා. ඒ පාඩම් දෙක ලොකු පාඩම් දෙකක්. හරිද? මොකද දවසට පැය 3මාරක් 4ක් තමයි කරන්නේ. සාමාන්‍ය විදිහට ඔයාලට කිසිම බරක් දැනෙන්නේ නැතුව කරන්නේ මම තොරම් වෙනවා. ඔයාලට ලොකු බරක් දෙන්නේ නැහැ. ඔයාලව අරමුණට ගෙනියනවා. හරිද? හැබැයි සතියේ ක්ලාස් 3ක් විතර වැටෙනවා. ඒක වෙනම කතාවක්. එක දවසක පුහුණු ප්‍රමාණයක් කරන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ නොවැම්බර් ඔක්තෝබර් ඉඳලාමයි ජනවාරි වෙනකන් ශාක පෝෂණය. ශාක පෝෂණය කියන්නේ අපිට පාඩම් වලින් පේපර් එකට ලකුණු වෙන්න පුළුවන් ලොකුම පාඩම. ලොකු පාඩමක් ශාක පෝෂණය පාඩම ඉගෙන ගන්නවා මාස සාමාන්‍යයෙන් 4ක් විතර තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි. මේ මාස 4 තුල ශාක පෝෂණය පාඩම අපි ඉගෙන ගන්නවා. මේ කරන අතරතුරම අනිවාර්යයෙන් ඒ පාඩමට අදාළ පේපර් එක අනිවාර්යයෙන්ම දෙනවා. පේපර් දෙනවා රචනා ප්‍රශ්න පුරුදු කරනවා. MCQ ඉන්ස්ට්‍රක්ෂන් සියල්ල පුරුදු කරනවා. හරි මම ඔයාලට ටියුට් එක මොඩිෆයි කරලා තියෙන්නේ අනිවාර්යෙන් දැන් පසුවස්වන වල පිටිපස්සේ ඔයාලගේ ආපු සියලු පාස්වර්ඩ්ස් ටික එහෙමම ටයිප් කරලා එතන දෙනවා. එතකොට ඔයාලට මම කියනවා දැන් මම මෙතෙන්ට යනකම් තමයි ඉවර කරේ. ඒකට අදාළව මෙන්න මේ MCQ ටික දැන් කරන්න කියලා ඒ වෙලාව මම උත්තර අහනවා ඔයාලට ඒ වෙලාව කරගන්න පුළුවන්ද කියලා. හරි ඒක නිසා ඔයාලා කොහොමද පේපර් ටික කරනවා. ඒ වගේම පස්සේ ෆුල් පේපර් විදියට කියලා යනවා. හරිද? ඊට පස්සේ ජනවාරි වෙනකන් ශාක පෝෂණය අපි කරනවා. ඊට පස්සේ බීම් පැකසීම පෙබරවාරි මාර්තු. හරිද? ඊට පස්සේ අප්‍රේල් මැයි ජූනි අප්‍රේල් මැයි වෙනකන් ශාක ප්‍රචාරණය. ඊට පස්සේ ජූනි මේ ජූලි වලට අපි දැනෙන්නේ දාන්න අප්‍රේල් මැයි ජූනි වෙනකන් ශාක ප්‍රචාරණය. ශාක ප්‍රචාරණ ගොඩාක්ම එන්න පුළුවන් එන පාඩම. හරි මම ඔයාලට පෙන්නන්න වාස්තේ පෙරට දැන් කොච්චර ඇවිල්ලාද කියලා. ඒ වගේම ඒක නිසා ශාක ප්‍රචාරණය ලොකු පාඩමක් තමයි. අපිට රෝපණය අස්ථාන ඉගෙන ගන්න තියෙන අවශ්‍යකතාවක් තියෙනවා. පරිලෝකනේ නම් මම ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා ශාක ප්‍රචාරණයට ජූලි මාසේ වෙනවා ඉගෙන ගන්නවා. ශාක අභිජනනය අර මොඩිෆයි කරන්නේ. ඒක අපි අගෝස්තු මාසෙදි තුලදී ඉගෙන ගන්නවා. හරි? අගෝස්තු නෙමෙයි ජූලි මාසෙ තුලදී. හරි? අගෝස්තු වල කරන්නේ මෙහෙම. එතකොට ඒ 28 පන්තියට වල ජොයින් වෙන්න ඕනේ ඉඳලා. පැය 7 ඉඳන් 12 වෙනකම්. හරි? හැම සතියෙම ඉඳලා ඔයාලා මෙන්න මේ පාඩම් ටික අගෝස්තු ජූලි මාසෙ වෙනකම් යනවා. හරි? මේ දැන් එන මේ මාසෙ ඉඳලා ජූලි මාසෙ වෙනකම් හැම ඉරිදාම හවස 6 ඉඳලා හරවෝ 7 ඉඳලා රාත්‍රී 12 විතර එකොනමාරද වෙනකම් මෙන්න මේ පාඩම් ටික ඔයාලා ඉවර කරනවා. ඉවර කරන්න පුළුවන් නිසාම ආශිර්වාද ගන්න දෙයක් එහෙම හරි. ඊට පස්සේ විදිහට ඔයාලගේ පන්තියේ පන්තියේදී වෙන්නේ ඔයාලගේ පන්තියේදී ඔයාලට 13 වසරේ නම් ඇත්තටම පොඩි පොඩි පාඩම් ටිකක් තියෙන මෙන්න මේ පාඩම් ටික තමයි පැහැදිලි ලොකු පාඩම් ටිකක් තියෙනවා. හරි 13 ඔයාලට මැයි දැන් ජූනි වල නැද විතර වෙනකම් පස්වස්තුනේක ඉවර කරනවා. හරි. එතකොට ලබන මාසේ පස්වස්තුන සහ දලය පාඩම් දෙකේම ටියුට් එක ඔයාලට දෙනවා. ඔයාලගේ පැත්තට යනවා. හරිද? පස්වස්තුනේක නැන්ද ඉවරයි දලයක තමයි අදින් පාඩම්. හරි. ඔයාලට කියලා තියෙනවා ඒක ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. අපිට ළමයි කන්සල්ට් කරනකොට මම මේ කාර්යය ගන්නවා. ඒ කමන්නේ මම ඉන්නට ඒ වැඩක් කරගෙන ඔයාලා කිසිම අඩුවක් වෙන දෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා. හරි. අඩුවක් වුණත් ඔයාලා තේරුණා ඔයාලට ඉන්නවද නැද්ද කියලා. එතකොට පස්වත් කරමු මම ඉන්න ජුලි වෙනකම් කරනවා. ජුලි වෙනකම් භාගයක් විතර යනවා. හරිද? ඊට පස්සේ ජුනි ඉතුරු භාගයලා ජුලි මාසෙ වෙනකම් මේ පාරිත තත්ත්වයට තේ බෝගවතාව සහ නිර්පාංශවතාව දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන පොලිස් පාඩම් දෙක. ওই මාසය ඇතුළත මේ පාඩම් ඉවර කරනවා. හරි? ඊට පස්සේ අගෝස්තු මාසෙ තුල අභියෝග පාඩම් ඉවර කරනවා. 19 වෙනි පාඩම අගෝස්තු මාසෙ මම ඉවර කරන්නේ නැහැ පාඩම් යන්නේ. අපි පාඩම් ටික ඉවර කරනවා. අගෝස්තු මාස වල අභියෝග පාඩම් ඉවර කරනවා. ඔක්තෝබර් මාස සෞඛ්‍ය පාඩම මේ සූරි පාඩම් හරි. නොවැම්බර් මාසේ තීරතර ගෝගරාව පාඩම.
හිතෙන පාඩම පරිබෝධ උනාලට පොඩක්ම හතරේ එකක් විතරේ නේද මම. හරි පේපරේ සෑහෙන පාඩම්. ලොකු නෑ පාඩම් කරන්න හැම කොටසෙම පාඩම් කරලා තියෙනවා. මම ඒ කාලේ අඬ පාඩම් කරපු පාඩම් ඒ වුණාට කොට දාන්නේ. අමාරුයි තමයි හත්තක් පන්න වෙනවා. හැබැයි පරිබෝධ පාඩේ පොඩක් පේපරේ දෙනවා. අපි පේපරේට එනකොට ලොකු කාලයක් දීලා තමයි ඒකට වැඩි ෆෝකස් එකක් දීලා තමයි අපි ඉවර කරන්නේ පාඩම්. අර දෙයක් කරන්නේ නම් ඉෆෙක්ටිව් විදිහට කරන්න බෑනේ. අනිකම් පොඩි පාඩම් අරගෙන ගන්න නැහැ. ඒවා කරනවා අනිවාර්යයෙන්. මම ලොකු කාලයක් දීලා පොඩාගෙන ලකුණු වෙන පාඩම් වල අපි හොඳට ප්‍රැක්ටිස් කරනවා. තේරෙන පාඩම් සමානව කරනවා නේද? පරිපෝධ පාඩම ලොකු පාඩමක් නිසා මේකට නොවැම්බර් ඉඳලා අපි දුන්නා මාර්තු දෙක. මාර්තු පොඩක් කියනවා. හරි? අපි ඒක කරනවා. හරි? ඊට පස්සේ ආහාර පාඩම වලට අප්‍රේල් ඉඳලා ජූනි වෙනකම් ආහාර පාඩම යනවා. හරි? අප්‍රේල් ඉඳලා ජූනි වෙනකම් යනවා. ජූනි මාසේ යනවා ඉතිහාසය වගේ පාඩම. ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය ගැන පාඩම යනවා ජූලි මාසේ. හරි. මේ පාඩම් ටික යන්නේ මොකද්ද? මේ පාඩම් ටික යන්නේ ඔයාලට වෙන සුරාජා ඔයාලගේ පන්තියේ. මේ දෙකම ඔයාලගේ පන්තියේ තමයි. ඉතින් අර කියලා පොඩු උන්ට උගන්නන්නේ ඔයාලා නිසා වගේ තමයි නෑ ඉඳ පන්ති කරනවා. එහෙම නෙවෙයි. අර ඔයාලා දෙන්නෙම තමයි මේක අල්ලලා තියෙන්නේ. ඔයාලා විද්‍යාලයේ පන්තියට ඉරිදා ඉරිදා 7 ඉඳන් 12 වෙනකම් විදි හතේ පන්තියේ සෙනසුරාදා 7 ඉඳන් 12 වෙනකම්. ඔයාලට අමාරුයි නම් ඒ දවස් අපි වෙනස් කරගන්න. ඊට පස්සේ දැන් හරිනේ දැන් ඊට පස්සේ වල පස්ස පාඩම තියෙනවනේ. පස්ස පාඩම තමයි යන්නේ මෙන්න මේ ඔක්තෝබර් මාසේ ඉඳලා මේ සැප්තැම්බර් මාසේ වෙනකම් පටන් ගන්න. මොකද කාට සැප්තැම්බර් මාසේ අගෝස්තු මාසේ තමයි එක්සෑම් ඉවර වෙන්නේ. මේ එක්සෑම් ඉවර වෙන්නේ. මට ලොකු බරක් ගන්න බෑ. ඒක නිසා මේ මාසේ ඉඳලා ඔයාලට පස්ස පාඩම පටන් ගන්නවා. පස්ස කියන්නේ සාමාන්‍ය පරිබෝධ වගේම ලොකු ලකුණු ප්‍රමාණයක් කියලා පාඩම. පස්සේ දැන් හොඳ අවබෝධයක් අපිට තියෙනවනේ. ගොඩාක් අහන පාඩමක් පේපරේදී පස්ස ඔක්තෝබර් මාසෙ පෙබරවාරි මාසෙ වෙනකම් ඔයාලට සාමාන්‍ය සෙනසුරාදා උදේ සෙනසුරාදා හරි මොකක් රෙකෝඩින් එකක් වෙනස් පුළුවන්. ඔයාලට ඒ ටයිම් එකට බලන්න බැරි නම් ඔයාලට එදාම රෙකෝඩින් එක එදා බලන්න ඉබාරි ඉවර කරන දෙනවා. හරි. පැය එකක් අරගෙන හරි පත පාඩම මේ මාසෙ ටික ඇතුළත පහට ඇතුළත ඉවර කරනවා. හරි. මේ යන දවස් අතරතම ඔයාලට වෙන පැය එකක් එක්ස්ට්‍රා පැය දෙකක් අරගෙන සෙනසුරාදා වෙන්න පුළුවන්. ඔයාලට කැමති ටයිම් එකක් වෙන්න පුළුවන්. ඒක අපි මේ ඇඩ්ජස්ට් කරගන්න. ඒ කියන්නේ ඇනලයිස් කරගමු ඔයාලට යන්න. ඊට පස්සේ පස්ස පාඩම ඉවර වුණාට පස්සේ ඒ ටයිම් එකේ ඉඳලා ටෙස්ට් ගුණේ පාඩම යනවා. හරි. පැය දෙකක් වගේ පැයකමාරක් දෙකක් යන පොඩි පොඩි අනුමතකයි ඒක කරගෙන යනවා. හරි බරක් දැනෙන්නේ නැති. ඊට පස්සේ ලොකුම දේ තත්ත්ව පාඩමයි ඉක්කොම පාඩමයි කියනවානේ. හරි. තත්ත්ව පාඩම ඉක්කොම පාඩමයි ලොකුම ආරම්භ එකක්. ලොකුම මේ ඔයාලා කියන්නේ මේ මුළු සිලබස් එකේම ඔයාලා වැඩියෙන් ප්‍රශ්න පාඩම තමයි තත්ත්ව පාඩමනේ. අපි 40 කරන්න ඕන නේ. 40 කාලයක් තියෙනවා මට කරන්න. හරිද? ඒක නිසා මේක එකපාරට කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි. අපි හොඳ අවබෝධයෙන් ඔයාලට කොච්චර කාලයක්ද තියෙන්නේ කියලා අවබෝධයක් අරගෙන ඔයාලට හොඳට ඉවර කරන්න ඕන පාඩමක්. ඒ නිසාම මේ මැයි මාසෙම හරි මැයි මාසෙම ඔයාලට කම්ප්ලීට් කරනවා මැයි මාසෙ ඊළඟ අවුරුද්දේ මාර්ච් වෙනකම්. මීටිං අදාළ කොටස ප්‍රශ්න කරනවා කලින්ම මතක් කරනවා හිමීට මම කරනවා ඒක නම් තටියටවක පැයකමාරක් වගේ දේවරුවක් වෙන්න පුළුවන් හරි එකමාරකට වඩා දෙන්නේ හරි අරගෙන සත්පාණි ඉවර කරනවා ඒක මාර්ච් වල ඉවර වුණාට පස්සේ ඔයාලට මාර්ච් වල ඉඳලා ජූලි වෙනකම් ඉක්කොන් පාඩම අනිගලකට වැඩගත් පාඩම ඉක්කොන් පාඩම ඉවර කරනවා ඒතර විදිහට එකමාරක් විතර යනවා එතකොට සතියට ඔයාලා පැය සාමාන්‍යයෙන් 7 ඉඳලා ළමයි 12 වෙනකම් කොට 12 වෙනකම් කරන්නේ නැහැ හරි 11 මාරේ 12 විතර වෙනකොට ඉවරයි දැන් මෙතන පුරා පැය 3යි කියලා හරි තේරෙනවද මෙතනින් තරම පැය 3යි කියලා ඊළඟ දවසේ සෙනසුරාදා පැය 3යි ඉරිදා පැය 3යි ඊට පස්සේ සතියෙන් අපි තව පැය දෙකක් ගත්තා මේ මෙන්න මාසෙ ඒ වයිස්ට බලලා ටිකක් දෙන්නේ මේ මාසෙ දෙකේ පැය දෙකක් උන පැය දෙකක් ගත්තා හරි ඊට පස්සේ මෙතනින් පැය එකමාරක් ගත්තා කියන්නේ මෙතනින් පැය එකමාරක් ගත්තා එතකොට මෙතන 3යි පැය 9ක් විතර තමයි සතිය ක්ලාස් එක සාමාන්‍ය රිවිෂන් ක්ලාස් එකක් කරනකොට උදේ 8 ඉඳලා 9 10 3 ඒ පැය 6ක් 7ක් කරනවා දැන් අපි පැය 9ක් 10ක් කරද්දී සතිය වැඩ ටික කරනවා හරි පේපර් එක කරනවා මියත් ඉතින් කොහොම තමයි ඔයාලට ප්ලෑන් එක හරි ඒ කියන්නේ පිළිවෙලකට යනවා සෙනසුරාදායි ඉරිදායි විතර ඒවට පොඩි ටයිම් එකක් දෙන්න. හැබැයි අනිවාර්යයෙන් ඒ සතියට දාලා පාඩම් කරගන්න.
මේ අතරේ ඔයාලට බලක් දැනෙන්නේ නැති වෙන. සතිය පොඩි පැයකම මාර දෙකක් අරගෙන තවත් දෙකක් පොඩි චුටි චුටි දැන් ටිකක් ඉවර කරගෙන යනවා. සත්පායන වෙනම යන්න ඕන. ඔයාලගේ ටියුට් එක හරි ඒක නම් පොතක ලියලා දෙන්න බොහෝ ඉදමක් සත්පායනය. ඔයාලා පිළිවෙලට නෝට් එක හදාගෙන ඊට පස්සේ මේවා පිළිවෙලට ඒකත් වෙනම මේ දෙක කරගෙන යන්න තියෙනවා. හරි. එතකොට මම මේ පාඩම ගන්න කිව්වා. මේ පාඩම ගන්නවා. එහෙමයි. ඊට පස්සේ ඔයාලා කියන්න ඕන පොත් මුකුත් ගන්න ඕනේ. දැන් සත්පායනේ මට හිතෙනවා ටියුට් එකක් දෙන්න ඕනේ. ඔයාලා කියනවා නම් හොඳයි කියලා. මොකද ඔයාලා පාඩම ඔයාලා හිමීට පිළිවෙලට අපේ කරගන්න හොඳයි කියලා මට හිතෙනවා. එතකොට සත්පායනේ ගොඩක් දුරට පොතක් ගන්න. හරි. වෙන පොත් ගන්න ඕනේ නැහැ. මම ටියුට් එක කරනවා. හරි. මේකට ටියුට් එක කරනවා අන්තර කරුණු කියනකොට ඉතින් ඔයාලා ඒක අත්ති හරි ගහලා දාන්න. හරි. අන්තර කරුණු මම වැදගත් කරුණු කියනවා සේකර ලියා ගන්න මම දැම්ම කියනවා. ඔයාලා ෆ්‍රෙන්ඩ්ස් කරලා යනවා කරගෙන මම කිය හැම වැදගත් කරුණක්ම පොතේ ලියන්න දෙන්නේ නැහැ. ඒ දේවල් ලියා ගන්නවා. හරි. ඊට පස්සේ ඊළඟ වැදගත් දේ. ඊළඟ වැදගත්ම දේ ඔයාලා දැන් ෆස්ට් පේපර් කැලිටිකත් ඒ පාඩමකට මම පිටින් අල්ලලා දෙන්නේ. එතකොට ඒකත් ඒකම කරන්න පුළුවන්. හරිද? ඊළඟ වැදගත්ම දේ ඔයාලා නිර්වචන පොතක් ගන්න ඕනේ. හරිද? නිර්වචන පොතක් කියන ළමයි මේ හැම පාඩමකම හරි හැම පාඩමකම මේ පාඩමට අදාළ එක විශේෂ වචන නිර්වචනයක් තියෙනවා. හරි? හඳුන්වලා තියෙනවා. ආන්ද තත්ත්වයට බෝගෝවා කියන කුමාර. නිර්පාශ බෝගෝවා කියන්නේ පත කියන්නේ මොකක්ද? හරි පාශ ජීවීන් කියන්නේ මොකක්ද? සෑහෙන නිර්වචන තියෙනවා 100ක් විතර. හරි? ඊට පිටමන්ද ගොඩාක් තියෙනවා. දැන් මෙයා පාඩමේ ටියුට් ටිකේ ඔය නිර්වචන ටික ආයේ නිර්වචන මොනවද කියලා දන්නේ නැහැ. ඔය ටියුට් ටික තියාගෙන පාඩම් කරගෙන යනවා. හරි? එක්සෑම් එකකට කලින් දවසේ මේ නිර්වචන කියන දේ තමයි අපි රචනා කියන ප්‍රශ්න ටිකක් කියනවානේ. පේපර් එකේ තියෙන්නේ MCQ ස්ට්‍රක්චර් එකේ එස්සේ කියන ප්‍රශ්න වල අනිවාර්යයෙන් අපි කියන හැම එකකටම නිර්වචනයක් තියන්න ඕනේ. හරි? ඒ නිර්වචනයකට ලකුණු 10ක් හම්බ වෙනවා. නිර්වචන එතකොට ප්‍රශ්න 12යි ලකුණු 120ක් එකකින් හම්බ වෙනවා. හරි 120 කියන්නේ මේ මම දැන් 1000 විතර. අපි කියනවා 1000න් 600. හරි 120ක් හම්බ වෙනවා. ඔයාලට නිර්වචන අනිවාර්යයෙන්ම වැදගත්. එක නිර්වචනයක්වත් පැටලෙන්නේ නැතුව පාඩම් කරන්න ඕන නිසා ඔයාලා දැන් අදම හෝ හිටම දැන් මම අදම හිටම ඕනේ නැහැ මාසේ පටන් ගන්න කලින් නිර්වචන පොත කියලා රක්ෂණ ටික කවයක් දාගෙන රක්ෂණ වැඩි පටන් ගන්න. පිළිවෙල පොළොව උනට තමයි නැහැ පිළිවෙලට වැඩි කරනවා. හරි? පොළොව තමයි ඉඳලා ගන්නවා. පොළොව තමයි උගත්කම තියෙන්න ඕන. අපිට තමයි ඕන කියලා දෙන්නත් දෙන්නේ. කවුරුත් ඔයාලා කියලා හයිද බලන්න ඔයාලා උගත්කම කියනවා. ඒක නිසා කියලා නෙවෙයි ඉගෙන ගන්න ඕනේ ඇත්තට පොළොව. හරිද? ඒ නිසා පිළිවෙලට වැඩි කරන්න. හරි? ඔයාලට පුළුවන්. අනිවාර්යයෙන් නිර්වචන පොතක් හදා ගන්න ඕන. නිර්වචන පොතේ දැන් මම යන්නේ පළවෙනි ක්ලාස් එකට ගන්න පස්වර්ගම කියන අනිවාර්ය මාතෘකාව දාගත්තා. ඒ දිනේදා දෙන නිර්වචන හරි අද පාඩම කරා නම් අපේ නිර්වචන මොනවාද? හරි පස්වර්ග තාක්ෂණය යන කොහොමද? පෙර අක්ෂර ස්වරයට යන කොහොමද? හැම එකක්ම point by point නිර්වචන ටික ලියාගෙන යන්න ඕන. නිර්වචන පොතේ ඒක අනිවාර්යෙන් ගන්න ජල සම්පාදනය කරනකොට ඒකම ඉතින් පිටු තුනක් කරලා ජල සම්පාදනය කියලා කියලා ඒක නිර්වචන පාඩම් කරන ගමන් යනවා. අනිත් දේ තමයි උගන්වන දවස් දෙන දේ. එදා උගන්වන දේ එදා පාඩම් කර ගන්න ඕන. මම සත්‍යයකට වතාවක් සත්‍යයකට වතාවක් ඒකට තියෙන MCQ වල ඉන්ස්ට්‍රක්ෂන් ඒ දෙකයි අහන්න බැරි වුණොත් ඉතින් මම දන්නේ නැහැ. හරි. ඒ වෙලාවට ඉතින් කරන්නේ අපි කියන්නේ කරපො. ඒ නිසා අනිවාර්යයෙන් පාඩම් කරන්න ඕන. ඉතින් මම ඔයාලව ගෙනියන්නේ. ඔහොම තමයි ගෙනියන්නේ. මේක තමයි ප්ලෑන් එක. නිර්වචන පොත හදාගන්න, සත්‍ය පාලනයේ කොහොමද පොත කරලා තියාගන්න. ආයෙ ටියුට් මොනවද ඕනේ, පොත් මොනවද ඕනේ ටියුට් එවනවා. පේපර් විවරණය කරන්නේ නැහැ දැන්ම. විවරණය කරනවාට මම ටයිම් එකක් දාලා ඒක කරන්න යනවා. එතකොට අපි ඒක පොතක් ගමු වෙනවා. හරි. දැනට ඔච්චර. හරි. දැනට ඔච්චරයි. මෙහෙම තමයි ප්ලෑන් එක යන්නේ. දැන් ඇග්ලි කියන සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් දෙන්න තියෙනවා. ඉතින් මම පස්සේ ටිකේ කොහොමද යන්නේ කියලා මේ එකක් පේපර් ඩිස්කෂන් එක අනිවාර්යෙන් කරලා දැන් ඔයාලට කියන්න මොකද්ද තව දැනගන්න ඕන. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියන්නේ මට? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා කියන්නේ? ප්‍රශ්නයක් තියෙනවද අවුලක් නැද්ද? දැන් මම කියවගෙන ගියා මේ අවුලක් නැද්ද කියනවා මම කිව්වට කරගෙන ගියා. දැන් ඔයාලා ලොකු ළමයි තමයි. යටේ ළමයිට වගේ අද ඇදින්න ඕනේ නැහැ. හරිද? අද අනික ඉගෙන මොකුත් නෙවෙයි කරේ. නිකන් ආරත් එක සාකච්ඡාවක් වගේ කරේ. මේක මෙහෙමයි කරන්නේ මෙහෙමයි කරන්නේ කියන. හරි? මට මැසේජ් එකක් දාන්න පුතා. හරි. අවුල්. තාම දැනගන්න ඕනේ.
සාමාන්‍යයෙන් දැනගන්නවාද ඊළඟට එතකොට ඔයාලගේ ක්ලාස් එක තියෙන්නේ එන සෙනසුරාදා නෙවෙයි එන සතියේ තමයි ඔයාලට මම පස්වස්න පටන් ගන්නේ හරිද අපි වැඩේ පටන් ගන්න ස්ටාර්ට් කරනවා මේක කියලා එන සතියේ ඉඳලා ඉතින් කොහොමද තමයි වැඩි ටික අවුලක් නැහැ කියන්නේ එහෙනම් අපි ක්ලාස් එක වයින්ඩ් අප් කරමු අවුලක් නැහැ හරි එහෙනම් ඔයාලට මොනවා හරි මට අනිවාර්යයෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඔයාලා වෙනම ගෲප් එක ටැග් කරලා අපි උගන්වා තියෙන නම විතරයි අරගෙන යන්නේ. ඔයාලගේ මේ ප්‍රොසෙස් එක ලස්සනට යන්න. හරි? අනිවාර්යයෙන් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න එනවා නම්. හරි? මම මෙයා නම දාලා දැන් ඔයාලා ජොයින් වෙන නම දාලා ඒක මට මතක තියාගන්නත් ලේසියි. හරිද? මේ මැසේජ් එකක් දාන්න. අපි ඉස්සරහට වැඩ ටික යනවා. ක්ලාස් ෆීස් එක ගැන ඔයාලට කිව්වොත් 2500ක් තමයි ක්ලාස් ෆීස් එක යන්නේ. රුපියල් මුළු ඉවර වෙනකම් හරි 2500 යන්නේ ඒක ගැන පොඩි හරි අවුලක් තියෙනවා නම් ඒක කතා කරන්න මම හිතනවා මේ ගාන අවුලක් වෙන එකක් නෑ දැනට සාමාන්‍ය ක්ලාස් වල ඊට 3500 වගේ රේන්ජ් එකකින් යන්නේ මම මේ අවුරුද්දකින් කරලා මේ ටියුට් දෙකක් මාත්‍ර වෙනවා සමහර මාත්‍ර ටියුට් තුනක් වෙනවා එහෙම කරලා තමයි මේ ගාන ගන්න ලාභයක් තියාගන්නේ පොඩි ඉන්කම් එකක් එනවා දැන් මම හින්දා වැඩි කරගන්න ඕනේ මගේ වැඩ කරන්න ඕනේ අර ටියුබ් දාන්න ඕනේ පැකේජ් දාන්න ඕනේ මේ රවුටර් වලට මේ හැම දෙයක්ම මම කරගන්න බෑ ඒවත් එක්ක ඉතින් මම හිතනවා මේක සාධාරණ ගාණක් වෙයි කියලා කොහොම තමයි ක්ලාස් එකේ වැඩ ටික හරි එහෙනම් අපි ක්ලාස් එක දැන් ඉවර කරනවා ඔයාලා අනිවාර්යෙන් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න මට එහෙනම් හැමෝම අනිත් සබ්ජෙක්ට් දෙකක් දැනත් කරගෙන හොඳින් වැඩ කරන්න හැමෝටම ජය වේවා ආයිබෝවන්